මේ රටේ කැබිනට් මණ්ඩලයටත් ආණ්ඩුවට සහයෝගය දෙන අයටත් රිසිසේ හොරකම් කරන්න දුන්න නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඉතින් අපි කොහොමද ගිහිල්ලා තවදුරටත් එතුමත් එක්ක මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්නේ? එතුමත් එක්ක ඔය හිටගෙන ඉන්න සියලු දෙනාම බෝට්ටුවත් එක්ක ඉඳගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයාව පට්ට ගහපු මිනිස්සු. රනිල් වික්‍රමසිංහ මහත්තයා බැංකු හොරා මහා බැංකු හොරා කියලා කතා කරපු අය. ඉතලා අහන්න ඒ අයගෙන් ඇඳුමක් ඇඳගෙන ගිහිල්ලා ඉන්නේ. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හෙට අනිද්දා වෙනකොට අනික් කටියට මේක එනවා. මේ මොකද්ද මේ කරන්නේ? ඒ නිසා මතක තියාගන්න අපි මේ එකතු වුණේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට විරුද්ධව. මතක තියාගන්න මේක මෙතනින් නතර කරන්න අපිට බෑ. අපේ මේ එකමුතුව ඊළඟ ආණ්ඩුවක් හදන තැනකට මේක තල්ලු කරන කල් අපි අරගෙන යන්න ඕනේ කියලා මම උන්වහන්සේට කියනවා. අපි ඔක්කොම දංගෙඩියට යන එක නතර කරන්න සියලු දෙනා එකතු වෙන්න ලෑස්ති වෙන්න කියලා අපි ආදරෙන් මතක් කරන්න කැමතියි. එහෙමනම් ඔය අලුත් සන්දානේ ඇවිල්ලා ඉංග්‍රීසි කියවනක් තියෙනවා අලුත් බෝතලයක පරණ වයින් දානවා කියලා. එක්සත් ජාතික පක්ෂය හදන අලුත් සන්දානේ කිසිම නැවුම් භාවයක් නැහැ. පරණ හිටිය මේ රට කාපු අනාගතයේ රට කණ්ඩ කෙලහලන දේශපාලකයෝ ටිකයි රාජනෝන සංවිධාන ටිකයි ඒ අයව අල්ලේ නටවන ඇමරිකාව සහ යුරෝපය විතරමයි ඔය සන්දාන තුල ඉන්නේ. අලුත් කිසි කෙනෙක් ඕකේ නැහැ. තවම මට අත තිබ්බේ නෑ නේ කියලා ඔබ නිහඬව හිටියොත් ඔබට අත තිබවන දවසට ඔබ වෙනුවෙන් හඬක් නගන්නට කිසිවෙක් මේ රටේ ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා අද අපට ඇත්තේ එකම එක විසඳුමයි සියලු වාද ભેද පසෙක තබා අපි සමග වීමයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි ඔබතුමාලා අපි පුංචි ඡන්දෙට කලින් විපක්ෂයේ දෙවන්ත සන්දානයක් ගොඩනගන්න ලොකු උත්සාහයක් දැරුවා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. නමුත් ඔබතුමා එළියේ ඉඳන් දරපු ඒ උත්සාහය අසාර්ථක වුණත් ඔබතුමා ඇතුළට ගින් පැය ගාණක් ඇතුළත මුළු විපක්ෂයම සමග වුණා. මේ දවස්වල රනිල්ට බනින්නේ කවුද? මහින්ද මහත්තයාද? ගෝඨාභයද? නෑ. මෛත්‍රී බාලසිරිසේන. අපේ නායකයනේ රනිල්ට බනින්නේ. අපේ ආමුදුරට රනිල්ගේ දේශපාලනේ නැති කරන්නේ කවුද? අපි. ඩිලාම් පෙරේරා SB දිසානායකයි. ඒගොල්ලෝ අපිට කියන මේ එන්නේ. එයාලා කියන වෙලාවට අපි යන්න සූදානම් නැහැ. එයා ඒ දෙන්න ගිහිල්ලා එතන ක්ලීනින් සර්විස් කරාට මම මේ පක්ෂයට නෙවෙයි ආදරය කරේ රනිල්ට. රනිල් වික්‍රමසිංහට ආදරය කළා තමයි මම මේ පක්ෂයට වැඩ කරන්න ආවේ. වැඩකාරෝ ටික මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ කට්ටිය එකතු කරලා මේ වැඩේ කරන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි. නැවත එක්සත් ජාතික පක්ෂයක් හැටියට මේ රට ගොඩනගන්න සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියලා එක්සත් ජාතික පක්ෂයට ජය වේවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජය වේවා කියලා මම නිහඬ වෙනවා. ඔය කියන හොරු ටික, ඔය කියන කපටියෝ ටික, ඔය කියන වංචාකාරී, හරි, ඔය කියන මිනිමරුවෝ ටික තමයි මෙච්චර කල් මේ රට ගොඩ නැගුවේ. මේ ගොඩ නැගිලා තියෙන්නේ ලස්සනට. අද කී දෙනෙක් ඉන්නවද මේ කතා කරන මොහොත වෙනකොටත් මේ රටේ බඩගින්නේ. අපි හැමෝටම මේ උදා කරලා තියෙන තත්වයට මුන් වග කියනවා. මුන් ඔක්කොම එකතු කරලා එක හෝල් එකකට දාලා අර ඇඩෝල්ෆ් හිට්ලර් කරා වගේ ගෑස් ගහලා මරන්න ඕන සෙට් එකක්.